බව්වෙක් ඉන්නවා. ලංකාවේ ඉන්න තවත් දවසක් නේ. ඉතින් අපි මේ යන්නේ නුවරඑළියේ. ඉතින් නුවරඑළිය යන ගමන් අපි නතර කළා මෙතන. මේ රාවණාල්ල නේද? මට මතක විදියට ඔව්. ඉතින් රාවණාල්ලත් බලලා අපි ආයෙත් යන්න පිටත් වුණා. අපි ගෙදරින්ම උදේම ආවා. ඉතින් එතකොට ලේසිනේ අපේ වැඩවලට. එතකොට ගොඩක් තැන් බලන්නත් පුළුවන්. ඊට පස්සේ අපේ ස්ටොප් එක උනේ ඇඩිසන් බංග්ලෝ එක. ඔව්. ඉතින් ඒක යන්න තියෙන මේ වගේ ලස්සන පාරකින්. මගේ ෆස්ට් ටයිම් තමා මම ඇඩිසන් යන. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපි අම්මලා යනවා නැන්දලා යනවා අපේ නැන්දලගේ නංගිලයි හැමෝම එක තමයි මේ ගමන යන්නේ අපි. ඉතින් ඔන්න අපි ආවා. ඉතින් අපි අද අවුව පාලා තිබ්බ දවසක්. ඉතින් ඒක නිසා හොඳයි. හැමෝටම ටිකට්ස් ගත්තා. ඉතින් සීතලකුත් තිබුණා ඇත්තටම. ඒත් අර අවුව තිබ්බ නිසා ඒක එච්චර දැනුනේ නැහැ. හරිම ලස්සනයි එතන. මම ඇත්තටම මේ එක්තැනට ආව ෆස්ට් ටයිම්. ඉස්සලා ඇවිල්ලා තිබ්බෙම නැහැ. ඉතින් ලස්සනයි. ඒ වෙලාවේ උදේ වුණාට ගොඩක් කට්ටියත් හිටියා. ඉතින් ඇතුළේ නම් වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ මම හිතන්නේ. ඉතින් අපි වීඩියෝස් ගත්තේ නැහැ. ඇතුළේ බලලා එළියට ආවා. ඉතින් එළියට ලස්සන view එකක් තියෙනවා. මේ අපේ නංගිලා, මේ නැන්දා, අම්මා, ඊට පස්සේ හස්බන්ඩ්ගේ අම්මලා, නංගිලා, මල්ලි හැමෝමත් ආවා. එයාලා ඉස්සරහින් යනවා. මේ දවස්වල ලස්සනට මල් පිපිලා තිබ්බා. හරිම ලස්සනයි. සීතල නෑ නේද බා? සීතල නෑ. ඔය වීඩියෝ එකක් කරන්නේ. ඔයගොල්ලෝ ගන්නවා ඉතින්. ඒ විදිහට රඟපාන ආවේ නම් පුංචි මාම හොය කිය. තාත්තා කොයි ජහන? පුංචි අයියේ. බඩගිනිද? ඔව්. ආයි කමනේ. ඊළඟට කොහෙද යන්නේ? මතක නෑ. අඹේවැලද කොහෙද? ඊට පස්සේ බලන්නකො මේ අපි යන පාර මොකක්ද කියලා. මේ තමයි අර ලංකාවේ ඒ කාලේ නම් අපි ලංකාවේ නෙමෙයි හිටියේ. දිට්වා අර ඈත කන්ද නායකයෙක් කරපු දේවල් තමයි මේ නාය කියපුවා. ඉතින් ඒව හරියට ඇත්තටම දකිද්දි අම්මෝ හිතා ගන්න බෑ. ඒකට මොන දීපු මිනිස්සු කොච්චර දුක් විඳින්නේ නැද්ද කියලා. අපි දැන් යන්නේ අඹේවල ෆාම් එකට. අඹේවල ෆාම් එකට යන පාර තමයි මේ. හරිම ලස්සනයි. මම අඹේවලත් යන ෆස්ට් ටයිම් මම හිතන්නේ. බලන් යනකොට කොහෙවත් ගිහිල්ලා නෑ මම. ඉතින් අපි ටිකට්ස් ගන්න ආවා. හැමෝටම ටිකට්ස් අරගෙන අපි දැන් ඇතුළට යමු. ඉතින් ලස්සනට මල් පිපිලා තියෙනවා. මට මේ මල් වල නම් මතක නෑනේ. මම අපේ වෙඩින් එකටත් මේ මල් තමා ලෝටස් එක ඩෙකෝසර්ට චූස් කරන් හිටියේ. ඒත් මට නම මතක නෑ. ඉතින් කට්ටියම යනවා. හොඳටම අවුවයි ඒ වෙලාවේ. ඉතින් අපිට එයාලගේ මිල්කින් සෙෂන්ස් බලන්න පුළුවන් වුණා. එතකොට මේ එක ගෲප් එක මිල්කින් කරලා එයාලව එළියට රිලීස් කරනවා මම හිතන්නේ. ඔව්. එයාලා පිළිවෙලට කානට ලස්සනට යනවා. ඉතින් එයාලා වොෂ් කරනවා, ක්ලීන් කරනවා ඊළඟ ගෲප් එක ගන්න. එක එක පාට අය ඉන්නවා.
ඒ විදියට තමයි මේක ඇතුලේ දේවල් වෙන්නේ. ගොඩක් අය ඉන්නවා ඉතින් කියන්නේ එක එක පැති තියෙනවා. දැන් මේක එක පැත්තක්. ඊපස්සේ අපි ඉස්සරහටත් අපිට ගිහිල්ලා බලන්න පුළුවන්. මේක ලොකු ෆාම් එකක්. කියන්නේ ගොඩ අක්කර ගානක විසිරලා තියෙන ෆාම් එකක්. තව පෙලියක් එනවා. මැෂින් එක ගහනවාද නේ? දැක්කද තව ලයින් එකක් එනවා. අර කට්ටිය වෙයිටින් අය නේද? මේ පැත්ත තමයි මිල්කින් කරන්නේ. ඊට පස්සේ අපි අනිත් පැත්තටත් ගිහිල්ලා බලමු. ඒ පැත්තේ තමයි යාලා ඒ පැත්තේ යාලා නිකන් ඉන්නවා. මම හිතන්නේ ඔයාලට ෆීඩ් කරනවා. ඒත් එක්කම මේ මෙතන බලන්නකො යාලට අර පිට කසන්න පුළුවන් වෙන බ්‍රෂ් එකක් තියෙනවා. යාලා එතන සැපට ඉන්නවා. ඉතින් මේ වගේ ෆැක්ටරි එකේ එක ඩෙමොන්ස්ට්‍රේෂන්ස් දාලා තියෙනවා. අපිට ඒවා වීඩියෝස් වල බලන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉතින් ඇතුලේ දේවල් වෙන්නේ. ඊට පස්සේ අපි යන්නේ දැන් එළියට. ඒකේ තියෙනවා තව පැත්තක් එළුවෝ ඉන්නවා. හාවෝ ඒ වගේ තව සතුන් ඉන්න පැත්තක් තියෙනවා. අපි මේ පැත්තට තමයි දැන් යන්නේ. Say hi. යා හරි ආඩම්බරයි වගේ. ඊට පස්සේ අපි එළියට ආවා. හරිම ලස්සනයි බලන්නකෝ. පරිසරේ හරිම ලස්සනයි. ඇතින් කඳු පේනවා. ඒත් එක්ක තනකොළ පිට්ටනි තියෙනවා. මල් පිපිලා. හරිම ලස්සනයි. මේ කොළ පාට හරිම ඇස්සට ලස්සන කොළ පාටක්. ඉතින් දැන් අපි වෙන රටක ඉඳලා ආවම ලංකාවේ ලස්සන ගොඩ කියන්නේ කොච්චර ලස්සනද කියලා හිතනවා. මොකද වෙන රටවල් කොච්චර තිබ්බත් මේ වගේ ලස්සන පරිසරයක් නැහැ. මේ වගේ ලස්සන කොළ පාට නැහැ. අපි එද්දි මේක අපි දැන් ඇවිල්ලා ඉන්නේ එළුවෝ ඉන්න පැත්තට. ඉතින් එයාලා කෑම කන ගමන් තමයි ඉන්නේ. මේ බලන්නකෝ එයාලා කෑම කන විදිය. හරිම කියුට්. එයාලට මෙතනින් ඔළුව දාන්නත් පුළුවන්. අපි ඉතින් ඇතුලේ ඉන්න ඔක්කොම සතුන් බලලා එළියට ආවා. මෙතන කැෆේ එකක් තියෙනවනේ. අපි කැෆේ එකට ගිහිල්ලා ෆ්‍රෙෂ් මිල්ක් පීලා කෑම කාලා ආයාවා. එතන උඩ ඉන්නවා මෙන්න මෙයා. එයා තමයි මම හිතන්නේ මේක ඉන්න ලොකුම කෙනා. ඉතින් දැන් අපි අම්බේවල ෆාම් එක බලලා ඉවර වෙලා ආයෙත් යන ගමන්. ඉතින් මේක දැක්කම ඔයාලා දන්නා ඇති අපි දැන් කොහෙටද යන්නේ කියලා. ආසාවෙන් හිටපු තැනක් තමයි ජැග්‍රෝ අර ස්ට්‍රෝබෙරි ස්ටයිල් ඩෙසර්ට්ස් දෙන්නේ. අන්න එතනට. ඉතින් එතනත් මල් වලින් පිරීලා තිබ්බා. එදා ගොඩක් සෙනග හිටියා. අපිට වෙටින් ටයිම් එකකුත් තිබ්බා. අපේ ඕඩර් එක රෙඩි වෙනකන්. මේ බලන්න එතන හරිම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඉන්නේ අපේ කට්ටිය. පොඩි chat එකක් දාගෙන ඉන්නවා.
ෆයිනලි අපි ඩිසර්ට්ස් ටික ආවා. මේ අපි ඕඩර් කරපු ඒවා වලින් ටිකක්. ඉතින් රසට තිබ්බා. හරි මෙතන තියෙනවා. ස්වීට්ස් තමයි ඉතින් ඔක්කොම. මට මතක් වෙන්නේ ඩැන්ඩිනෝ රේන්ජර්ස්. මේ අපි තවත් තියල්ලක් බලන්න යන ගමන් ඉතින් මට මේකේ නම නම් ඇත්තටම මතක නැහැ. මම ඔයාට මෙතන මෙන්ෂන් කරන්නම්. ඉතින් අපිට වෝටර්ෆෝල් එකේ උඩටම යන්න බැරි වුණා. මොකද මේ පාරක් ටිකක් කැලේ මැදින් යන පාරක් නිසා අපි ඈතින් බලලා පහළට ආවා. ඉතින් පහළට එනකොට මෙන්න මේ ලස්සන පීල්ලකින් වතුර වැටෙන තැනක් තිබ්බා. අම්මෝ වතුර නම් හරිම සීතලයි. ice cold. මෙතන තමයි. ඉතින් සීතල වුණත් අපි ටිකක් අගුල දාගෙන හිටියා. ඊට පස්සේ හැමම පහළට බහිනවා අපි. ඊට පස්සේ අපි අද නුවරඑළියේ නතර වෙන තමයි ආවේ. ඉතින් අපේ නයිට් එක ස්පෙන්ඩ් කරන්න අපි හැමෝටම අපි මෙන්න මේ ගෙදර බුක් කරගත්තා. ඉතින් බලන්නකෝ මේ ගෙදර ගොඩක් කැක්ටස් තියෙනවා, සකියුලන්ට්ස් තියෙනවා. ඉතින් ලංකාවේ ඉන්න කාලේ මමත් මේවා හැදුවා. ඉතින් තාම ටිකක් ඉතුරු වෙලා තියෙනවා ගෙදර. කුකුලා. හායි අපි යනවා ඈ. මට මෙන්න මේ යාළුවත් හමු වුණා ඒ ගෙදරදී. මම ඉතින් සතුන් දැක්ක මට පිස්සු හැදෙනවා. ස්පෙෂලි බව්වෝ දැක්කම. ඉතින් එයා දිහා බලාගෙන ඉන්නවා. මේ තමයි අපි ඉන්න රැටේ නතර වෙලා ඉන්න ගෙදරට තියෙන view එක. හරිම ලස්සනයි. හැමෝම ඉතින් ආසයිනේ නුවරඑළියේ මෙන්න මේ තියෙන view එකට. ඉතින් අපි ඉන්න පැතිවල මේ වගේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මෙහි තියෙන තවත් වෙනස්ම පරිසරයක්. ඉතින් හැමෝම මේ පරිසරයට ආසයි. ඉතින් අපි එදා රෑ නතර වෙලා මම එතන මොනවත් වීඩියෝස් ගත්තේ නැහැ. මේ අපි යන ගමන් නුවර යනවා. ඉතින් නුවර පුංචි බලන්න තමයි අපි යන්නේ. ඉතින් යන ගමන් පුංචිට එළවලු ගන්න නතර වුණා. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රෙෂ්ලිම යාලා කඩලා සෝදාන්න වතුරට දාලා තියෙන එළවලු වර්ග. අපි එතනින්ම ඒ අංකල්ගෙන් ඉල්ලගත්තා. ඊට පස්සේ මම ඒ අංකල් එක එයාගේ ෆාම් එකට ගියා. මට ගෝවා කොළ ඕනි වෙලා. ඉතින් එයාලා අපිට එතනින්ම කපලා දුන්නා. මෙයාලගේ ලීක්ස් වගාව. ඊට පස්සේ අපි මේ ආවේ ශ්‍රී දළදා මාලිගාව වැඳලා යන්න. ඉතින් එතත් ගොඩක් සෙනග හිටියා. ඉතින් අපිට ඇත්තලේ මොනවත් වීඩියෝ කරන්න බෑනේ. මම වීඩියෝස් මොනවත් ගත්තෙත් නෑ. ඉතින් අපි මල් අරගෙන දැන් ඇතුළට වඳින්න යන ගමන් ඉන්නේ. මුදුටම හවුස් සැරයි එදා. ඒක ඉවර වෙලා වැඳලා ඉවර වෙලා අපි පුංචිලගේ ගෙදර ගිහිල්ලා දවල්ට කෑම කාලා පුංචිව බලලා කතා කරලා අපි ඊට පස්සේ ගෙදර යන ගමන් සඳගිරි මහා සෑයට ආවා වැඳලා යන්න. ඉතින් හරිම ලස්සන පන්සලක්. බලන්නකෝ ඔයාලත්. මං හිතනවා ගොඩක් අය පන්සලට ගිහිල්ලා තියෙනවා. අර දාගැබ් වල තැම්පත් කරනවා වගේ මෙතන මේ පේන්නේ. ඉතින් මේ විදියට තමා අපි දවස් දෙකක නුවරඑළියේ ට්‍රිප් එක ඉවර වෙන්නේ. ඉතින් ඉර බැහැගෙන යන වෙලාවට පන්සල වටේටම හරිම ලස්සන view එකක් තිබුණා. කඳුත් එක්ක හරිම සීතලයි ඒත් එක්කම.
ඉතින් අපි පහන් පත්තු කරලා පහළ තියෙන බුදු ගෙදරටත් ගිහිල්ලා වැඳලා ආයෙත් ගෙදර යන්න පිටත් වුණා. අපි මාතරනේ. ඉතින් මාතරට එන්න ගොඩක් දුරයි. ඉතින් අපි පරිස්සමට අපේ දවස් 2 ට්‍රිප් එක මේ විදිහට තමයි ඉවර කරන්න ලෑස්ති වෙන්නේ.